ලීඩර්ෂිප් ගෝල්ඩ් පොත ලියපු ජොන් සී මැක්ස්වෙල්. ඒ පොතේ 63 වෙනි පිටුවේදී ලස්සන කතාවක් කියනවා. ඔයාට කකුලුව ටිකක් කොහෙට හරි ආරක්ෂිතව අරගෙන යන්න අවශ්‍ය නම් බය නැතිව පියනක් නැති බදුනක දමාගෙන උන් ටික අරගෙන යන්න. උන්නේ භාජනයෙන් කවදාවත් පිටතට නම් යන්නේ නැහැ. මොකද එක කකුලුවෙක් භාජනයෙන් පිටතට යන්න ඉහළට එසවුනොත් එතන ඉන්න අනෙක් කකුලුවන්ගෙන් කෙනෙක් ඉක්මනටම එයාව භාජනය ඇතුළට තල්ලු කරනවා. ඒ තමයි කකුලු ගතිය. සමහර මිනිස්සුත් මෙන්න මේ වගේ කියලා ජොන් සී මැක්ස්වෙල් එයාගේ පොතේ තියෙන මේ කකුලු උදාහරණය මගින් හරි අපූර්වට පෙන්නලා දෙනවා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට හමු වෙන අන්න ඒ වගේ විෂ සහිත මිනිස්සුන් එක්ක පරිශ්‍රමෙන් ගනුදෙනු කරන ආකාරය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. ඉතින් ඔක්කොටම කලින් දැනගමු කවුද මේ විෂ සහිත මිනිස්සු? කොහොමද එයාලා මුලින්ම කල්ැතිවම අඳුනගන්නේ කියලා. කෙනෙක් හිතන්න පුළුවන් විෂ සහිත මිනිස්සු කියන්නේ හැම වෙලාවෙම කේන්තියෙන් ඉන්න හැම විටම කලහකාරීව හැසිරෙන මිනිස්සු පිරිසක් කියලා. නෑ, ඒක එහෙමම වෙන්නේ නැහැ. එහෙමනම් ඇත්තටම විෂ සහිත මිනිස්සු කියන්නේ කාටද? The 7 Habits of Highly Effective People කියන පොත ලියපු ස්ටීවන් කොවි නම් කතුවරයා අපගේ ජීවිතවලට නරක බලපෑම් කරන විෂ සහිත මිනිස්සු කොටස් කිහිපයක් ගැන කතා කරනවා. ඒ තමා ඍණාත්මක අදහස් තියෙන මිනිස්සු. සෑම දෙයක් ගැනම නරක විදිහට විවේචනය කරන මිනිස්සු. තමා වටා ඉන්න කට්ටිය අධෛර්යමත් කරන මිනිස්සු. ඊර්ෂ්‍යා සහගත මිනිස්සු. සෑම කෙනෙකුම හේතුවක් නැතිව සැක කරන මිනිස්සු. ස්ටීවන් කොවි විසින් මෙම පොතේදී කියන තවත් දෙයක් තමා විෂ සහිත මේ වගේ මිනිස්සු එක්ක ඔබ දිගින් දිගටම ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබ නොදැනුවත්වම ඔවුන්ගේ ග්‍රහණයට පත්වන බවයි. ඒ කියන්නේ ඔවුන්ගේ නරක සිතුම් පැතුම් ඔබටද බෝ විය හැකි බවයි. විෂ සහිත මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ විසඳුම් නෙමෙයි. ඒ අයට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න. ඒ වගේම අපේ ප්‍රතිචාර. The 4 Agreements පොත ලියපු මිගෙල් රුයිස් කතුවරයා අපිට ලස්සන පාඩමක් කියලා දෙනවා. ඔබ විෂ සහිත මිනිසුන්ගේ ගැටලුවලට ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්න ගියොත් උත්තර හොයන්න ගියොත් අමාරුවේ වැටෙනවා. හොඳම දේ ඔවුන්ට ප්‍රතිචාර නොදැක්වීම සහ නිහඬවීම බව ඔහු පවසනවා. ඒ තුලින් ඔවුන්ගේ බලය බිඳින බව ඔහු කියනවා. 2002 වසරේදී ඊලෝන් මස්ක් විසින් නිර්මාණය කරපු ස්පේස් එක්ස් සමාගම මුල් යුගයේදී දිගින් දිගටම අසාර්ථක වුණා. වසර 3ක් නොකඩවා යවු රොකට් සියල්ල අසාර්ථක වුණා. නමුත් 4 වන වතාවේ ඔවුන් සාර්ථක වුණා. අවසානයේදී නාසා ආයතනය ස්පේස් එක්ස් සමාගම විශ්වාස කළා. මුල් යුගයේදී සමාගම අසාර්ථක වීම නිසා බොහෝ පිරිසක් විසින් ඊලෝන් මස්ක්ව දැඩිව විවේචනය කළා. මිනිස්සු ඔහුට hina වුණා. බලගතු මාධ්‍ය ආයතන පවා ඔහු සිනහවට ලක් කළා. හැමෝම ඔහු වටා හිදිමින් ඔහුව ප්‍රශ්න කළා. නමුත් ඒවාට උත්තර දීම වෙනුවට ඊලෝන් මස්ක් දිගින් දිගටම තමන්ගේ නිර්මාණ ගැන අවධානය යොමු කළා. වඩාත් හොඳින් තමන්ගේ වගකීම් ඉටු කළා. අවසානයේ ඔහු ලෝකයම පිළිගන්නා තැනට තමාගේ සමාගම රැගෙන ආවා. ඇෂ්ලි වෑන්ස් කතුවරයා විසින් ඊලෝන් මස්ක් පිළිබඳව ලියනු ලැබූ මෙම අපූරු පොත ඇතුලේ විෂ සහිත මිනිස්සුන්ට ඊලෝන් මස්ක් විසින් දුන් නිහඬ බලගතු උත්තරය ගැන ලස්සනට කතා කරනවා. රාජාලියාගේ සහ කපුටාගේ කතාව අහලා තියෙනවද? You Can Win පොතේ 112 වෙනි පිටුවේ මේ කතාව හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. රාජාලියෙකුගේ බෙල්ල මත නැගුණු කපුටකු උගේ හොටින් රාජාලියාගේ බෙල්ලට තදින් පහර දෙනවා. මේ වෙලාවේ රාජාලියා මොකක්ද ගන්න තීරණය? ඔයා හිතන්නේ මොකක් කියලාද? රාජාලියා කපුටාට පහර දෙන්න යන්නේ නැහැ. ඉක්වරම අහසට නගින රාජාලියා කපුටාට හිතාගන්නවත් බැරි උසකට පියඹන්නේ විදුලි වේගයකින්. ඒ තරම් උසකදී කපුටාට හුස්ම ගැනීම අපහසු වෙනවා. රාජාලියාගේ බෙල්ලමට වසා සිටින කපුටා සැනකින් මරණයට පත් වී බිමට වැටෙනවා.
මේ කතාවින් අපිට කියා දෙන පාඩම මොකක්ද? විෂසහිත දුබලයන්ට තමාගේ ශක්තිය පෙන්වමින් සටන් කළ හැක්කේ එක්තරා සීමිත අවකාශයකදී පමණයි. නමුත් ප්‍රබලයාගේ සීමාව මෙන්ම හැකියාවේ පරාසය ඊතා පුළුල් බැවින් ඒ බොහෝමයක් අවස්ථා සඳහා බුද්ධිමත් සහ අවධානයෙන් සිටීම තුළින් ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. විෂසහිත මිනිස්සු එක්ක අපේ සීමාව සහ ඇසුර පවත්වා ගත යුත්තේ කොහොමද? මෙන්න මේ ඊතා වැදගත් ප්‍රශ්නයට උත්තරයක් බවුන්ඩරිස් කියන පොතේ හරි ලස්සනට විස්තර කරලා දෙනවා. ඒ අනුව විෂසහිත මිනිස්සු ඔයාත් එක්ක කතා බහ කරනකොට ඒ දේවල් වලට ඇහුම්කම් දෙන්න. නමුත් ඒවා වැඩිය ඔළුවට දමා ගන්න එපා. You listen but don't absorb. එහෙම තමයි පළවෙනි අවවාදය දෙන්නේ. ඒ අයිටි කතාවට ආචාරශීලී වෙන්න. නමුත් ඔබව පාලනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න එපා. You respect but don't tolerate abuse. කරුණාවන්ත වෙන්න. නමුත් අවශ්‍ය තැන්වලදී දැඩි වෙන්න. You stay kind but firm. විෂසහිත මිනිස්සු අපිව රිදවන නිසා අපිත් ඒ අය රිදවන්න ඕනේද? Atomic Habits පොත ලියපු ජේම්ස් ක්ලියර් මේකට උත්තරයක් දෙන්නේ එයාගේ පොතින්. මොනවද එයා කියන්නේ? කෙනෙක් ඔයාට අසීමිතව රිදවනවා නම් ඔයා එයාට කිසිම විදිහකින් ප්‍රතිචාර දක්වන්න එපා. පුළුවන් තරම් ඇසුර අඩු කරන්න. ඒ පුද්ගලයා සමග අන්තර් සබතතා අවම කරගන්න. ඔබ බලාපොරොත්තු වන හිතේ සැනසීම ලැබෙන්නේ එවැනි දෙයකින් පමණයි. මේ මොන දේවල් අපි කතා කළත් ගොඩක් වැදගත් වෙන්නේ අපේ හිත පවත්වා ගත යුතු ආකාරයයි. විෂසහිත මිනිසුන්ගෙන් ලෝකයේ හිස් කර අපිට අවශ්‍ය ලෝකයක් නිර්මාණය වීම කිසි දිනක සිදුවන්නේ නැහැ. වඩාත් වැදගත් වෙන්නේ මේ සෑම දිනෙකු සමගම පරිස්සමට ජීවත් වීමයි. වැසි අදත් හෙටත් වසිනු ඇත. ඒ විදිහටම විවිධ ආකාරයේ විෂසහිත මිනිසුන් අපේ හිත් ඇතුළට රිංගා අපේ ජීවිතවලට බලපෑම් කරන්නට උත්සාහ කරනු ඇත. ඒ විෂ අපේ ජීවිතවලට ඇතුළු කරගන්නේ නැතිව නොඇලී නොගැටී ඉන්නට මී කියා දුන් පාඩම් ඔබට ගොඩක් උදව් වෙන්නට ඇති කියලා මම කල්පනා කරමි. එහෙනම් ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.